අයිබෝවන් ගෙවුණු සතිය ලංකාවේ මොනවද උනේ? රටේ තොටේ මොනවද තොරතුරු? බොහොම තීරණාත්මක කරුණු රැසක් ගිය සතියේ තිබුණා. අපි ඒ අතරේ විශේෂ කරුණක් සම්බන්ධයෙන් අද දවසේදී අවධානය යොමු කරන්න හදන්නේ. ලංකාවේ හැමදෙනාම බලාගෙන ඉන්නේ නිරන්තරයෙන්ම මේ විශේෂ ප්‍රවෘත්තියක් එනකොට මොකද්ද අඩු වෙන්නේ? මොකද්ද ලැබෙන සහනය කියලා. අපි දැක්කා ගිය සතිය 12 වෙනිදා විශේෂ පුවතක් විකාශ වුණා. ඒ තමයි විදුලි බිල 115කින් නැවත ඉහළ දැමීම. ඉතින් මේ ප්‍රවෘත්තියත් එක්ක බොහෝ ප්‍රවෘත්ති මැවුණා. සතිය පුරාවටම මේ ගැන කතා බහ කරා. විශේෂ විවිධ පාර්ශවයන් විසින් පක්ෂ විපක්ෂව මෙහි හොඳ නරක මේ සියල්ල කතා බහ කරා. අපි හිතුවා මේ සියල්ල අද දවසේ කතා බහ කරන්නට මේ විනාඩි 25 ඇතුලේ. දැන් විදුලි බිල කියන්නේ අපිට අත්‍යවශ්‍ය කාරණාවක්. මේ හරහා බොහෝ දේ ගැන බොහෝ තීරණ ගන්න සිද්ධ. විශේෂයෙන්ම ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් මේ කාරණාව අතිශය බලපාන කාරණාවක්. IMF එහෙම නැත්නම් මුල්‍ය අරමුදල ඉල්ලීමක් කරලා තිබුණා ලංකාවේ විදුලි බිල සංශෝධනය කරන්නට කියලා. ඒ කාරණාව ඉල්ලීමක් කරලා තිබුණේ 118.31කි. නමුත් මහජන උපයෝගිතා කමිෂන් සභාව නිවේදනය කරේ 115කින් විදුලි බිල සංශෝධනය වෙනවා කියන කාරණාව. මෙන්න මේ ඇතුලේ බොහෝ කතා මැවතුණු නිසා මේ සෑම කතාවක් තුලම අපිට ගත යුතු යමක් තිබෙනවා. දැන් විශේෂම අපි ගත්තොත් විශේෂයෙන්ම මේ පිරිවැය ආවරණය වන පරිදි තමයි කඩිනම් විදුලි ගාස්තු ගැළපීමක් කළ යුතුයි කියලා තමයි වචනේ. මේ ගැළපීම කියන වචනය සංශෝධනය කියන වචනයක විදුලි බිල වැඩිවීමක් අඩුවීමක් කියන කාරණාවට කොහොමද අපිට ගලප ගන්න හැකියාව නැහැ. කොහොම වුණත් ඉතින් ගැළපීම කියන කාරණාවේ අවසන් වශයෙන් සිද්ධ වුණේ 115කින් විදුලි බිල ඉහළ යාම. මෙන්න මේ නිසා ලංකාවේ ආර්ථිකය ඇතුලේ ව්‍යාපාර ක්ෂේත්‍රය ඇතුලේ සමාජය ඇතුලේ මේ මාතෘකා කතා බහ කරනකොට දැන් මේ මෙහෙම අපි ගමුකෝ. දැන් 115කින් විදුලි බිල වැඩිවීම අපි දැක්කා මහජන උපයෝගිතා කමිෂන් සභාවේ සභාපතිතුමා මහාචාර්ය KL චන්ද්‍රලාල් මැතිතුමා ඒ ප්‍රවෘත්තිය කියද්දි කිව්වේ මේ රුපියලකින් වැඩි වෙන්නේ දෙකකින් වැඩි වෙන්නේ මේක හරි පුංචි මුදලක් ලොකු මුදලක් වැඩි වෙන්නේ නැහැ. හැබැයි මේ පුංචි මුදල වැඩිවීම සමාජය ඇතුලේ ලොකු කතා බහකට ලක් වෙනවා විශේෂයෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රය ඇතුලේ. මේ රුපියල දෙක සමාජයට බලපාන්නේ කොහොමද කියන කාරණාව තමයි අපිට හිතන්න වෙන්නේ. මොකද මේ හැමදෙනාම බලාගෙන හිටියේ අපිට සහන ලැබෙයි කියලා. කෙසේ වුණත් සහනයකට එහා ගිහිල්ලා නැවතත් සංශෝධනය වෙන්නේ ඉහළ යාමකට වැඩිවීමකට. දැන් මේ කරුණා අතර විශේෂයෙන්ම මේ මහාචාර්ය KL චන්ද්‍රලාල් මහතාගේ ප්‍රකාශය ඇතුලේ අපිට ගන්න කරුණු කාරණා ටික එතුමා කියනවා ආගමික ස්ථානවලට ව්‍යාපාරවලට මේක බලපාන්නේ නැහැ කියන කාරණාව එතුමාගේ මතකයි. සාමාන්‍යයෙන් මේ වගේ කාරණාවකදී අපේ රටේ වෘත්තීය සමිතිය නිරන්තරයෙන්ම තමන්ගේ අදහස් මතවාද පළ කරනවානේ. එක පක්ෂෝ විපක්ෂව කොයි ආකාරයෙන් හෝ උන්ගේ අදහස් ඕන එකතු කරනවා. අපි දැක්ක මේ විදුලි බිල සම්බන්ධෙනුත් ඒ ආකාරයේ මතයක් පළ වෙනවා. විශේෂ මතයක්. මොකද ඒක ප්‍රධාන වශයෙන්ම කතා කරන්න හේතු වෙන්නේ අපි දැක්කා ප්‍රභාත් ප්‍රියන්ත ප්‍රධාන ලේකම්වරයා නිදහස් සේවක සංගමේ මේ කාරණාව සම්බන්ධයෙන් එතුමා කියන්නේ රුපියල් 4ක පාඩුවකට තමයි මේ තවමත් මේ කාරණාව අරගෙන ඉන්නේ. රුපියල් 4ක පාඩුව නිසා මේක වැඩි කිරීම හොඳයි. මේක වැඩි කළ යුතුයි. IMF එක වේවා රජය වේවා කවුරු වැඩි කරත් මේ වැඩි කිරීම සාධාරණයි කියන කාරණාවේ තමයි ඔහු හිටියේ. ඉතින් ඒ කාරණාවේදී අපිට ගැටලුවක් එනවා. ඒක සමහර ජනතාවට ගැටලුවක් එන්න පුළුවන්. ඒකට ඒ වැඩිවීම ගැටලුවක් නැහැ කියලා වුන් කියන්නේ මොන පදනම මතක ඉඳගෙන කොහොමවත් වුන් කියන්නේ රුපියල් 4ක පාඩුව මත යන නිසා මේ කාරණාව අපි මේ ගැටලුවක් නැහැ කියන කාරණාව තමයි ඔහු කියන්නේ. ඔහුගේ ප්‍රකාශය අපි අහමු. ඒකෙන් රියල් 4කට විතර ආසන්න ප්‍රමාණයක පාඩුවක් පිට තමයි ආවේ. PUC සෙල් එක මේක මේ පාර වැඩි නොකර බැරි කර තමයි වැඩි කරේ. IMF එකේ යම් තීරණ සම්බන්ධව අපි නොසතුටුපත් වුණත් මේ වෙලාවේ රජයක් වශයෙන් වුණත් IMF තීරණය අනුව වුණත් PUC සෙල් එක ගත්තේ හොඳ තීරණයක් කියන එක තමයි අපි පැහැදිලිව ප්‍රකාශ කරන්නේ. මේක නැත්තම් මේ විදිහට යන්න බෑ. දැන් ඒ වගේමයි මේ ගැන අදහස් පළ කරනවා අපි කියවනේ විවිධ වෘත්තීය සමිති විවිධ අදහස් පළ කරා කියලා. දැන් ඒ අතරේ විශේෂ කණ්ඩායමක් තමයි මේ විදුලිය පාවිච්චි කරන අංගේ සංගමය. දැන් මේ සංගමයක් පහුගිය දවසක අපි දැක්ක මාධ්‍ය සාකච්ඡාවක් තියලා තිබ්බා. දැන් ඕනුත් කියන්නේ දැන් රටේ දූෂණය නැත්නම් යුදනයේ දූෂණය මඩපවත්වා තිබෙනවා නම් දැන් අක්‍රමිකතා නැත්නම් රාජ්‍ය සේවය ප්‍රමෝත් කරලා තියෙනවා නම් ඇයි මේ වැඩි කරන්නේ? එතකොට මේ මොකටද මේ ලාභ ලබලා නම් තියෙන්නේ විදුලි බල මණ්ඩලය? මොකටද මේ කරුණු කාරණා? ඉතින් මේ වගේ නොයෙකුත් අදහස් මතවාද අපි දැක්කා පළ කරනවා. විශේෂයෙන් මේ ජාතික පාරිභෝගික පෙරමුණ. දැන් පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටින ඕනුත් මේ කාරණාවේදී කතා බහ කරේ මෙන්න මේ කියන කරුණු කාරණාවන්මයි. කොහොමද දැන් මේ පාරිභෝගික පෙරමුණ සහ විදුලිය පාවිච්චි කරන සංගමයේ චෝදනා කරන්නේ මේ වැඩි කිරීම කිසිම සාධාරණත්වයක් නැහැ. මේක ඇතුලේ තියෙන්නේ මහජනතාව පීඩ ලක් කිරීම සහ විශේෂයෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රය
පීඩ ලක් කිරීම. දැන් මේ කාරණාවේ විශේෂ කාරණාවක් මතුවෙනවා. ඒ තමයි අපි මේ ඔවුන් කියන කරුණු කාරණාවලදීත් බොහෝ සෙයින් අපිට බලන්න අවස්ථා තිබෙනවා. මේ ඔවුන්ගේ මතවාදය ඇතුලේ තියෙනවා සාධාරණ කරුණු කාරණා රැසක්. මේ කරුණු කාරණා අපිට ගලපා ගන්නට පුළුවන්, බලන්නට පුළුවන්. ඉතින් ඔවුන්ගේ අදහස් වෙන්නේ මෙය කරපු ක්‍රමවේදය සාධාරණ නෑ. මේක ඇතුලේ පීඩන ලක් වෙන්නේ තවත් අපේ අහිංසක ජනතාව කියන කාරණාව තමයි ඔවුන් මතු කරන්නේ. අනාධිපතිතුමාට දුන්නා සම්මානයක්. මහා මහේන්ද්‍ර ප්‍රසාදනී. ගමන් කාපු යකා කියලා ඊට පහුවදාම සියලුම ආගමික ස්ථානවල විදුලි බිල වැඩි කරලා තියෙනවා. මහජන උපේක්ෂා කොමිසමට වෙලා තින්න අර කිරේට අහුවෙච්ච පුවකේ වගේ වෙලා තියෙනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නැත්තම් මුදල් අමාත්‍යාංශයට නැත්තම් අමාත්‍යවරයාට ඕන විදිහට තමයි මේක සකස් කරලා තියෙන්නේ. කොමිසල් සභාවේ මේ මතය පිළිබඳ අපට ගැටලුවක් තියෙනවා. පොත පෙරලපු නැති හින්දා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් යන්න උනේ. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යවන්න ජනතාවත් එක්ක අපි එකතු වෙනවා. අපි අරගෙනම කතාවට දැන් කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ට අපි අරගෙන බලමු. මොකද රංජන් අපිත් එක්ක හිටපු සතන් සගේක්. රංජන් සහෝදරයා මං ආනන්ද පාලිත. කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ඉන්නේ මට ගන්න. මොකද විදුලි බිල ගැන කතා කරන්න. හරි. අපි අහනවා නලින් ජයතිස්සගෙන් පහුගිය ජනවාරි වල 120කින් විදුලි බිල අඩු කරලා මැතිවරණ කටේ මැතිවරණ ජයග්‍රහණය සඳහා තමන්ගේ දේශපාලන වාසිය වෙනුවෙන් විදුලි බිල අඩු කරනකොට ඒ විදුලි පිරිවැය කොහොමද ඒක පාඩු නොලබා ලාභ ලබා ගත්තේ? ඒ 120 විදුලි බිල අඩු කරනකොට මණ්ඩලයට සිදුවෙච්ච පාඩුවට කවුද ඒක වක් කියන්නේ? ඒ විදුලිය නිෂ්පාදනය කරන්නගේ පිරිවැය නලින්ද ජයතිස්සගේ අම්මයි තාත්තයි බූදලෙන්ද ඒක පියව්වේ? අන්ඩ්‍ර කුමාරගේ තබුත් එකම අර තනි සිග්නල් කණු ගා තියෙන ඉඩම ආදායමද ගෙව්වේ? ඔයාලා 120කින් විදුලි ගාස්තු අඩු කරලා විදුලි මණ්ඩලයේ පාඩු කිරීම සම්බන්ධව ලෑස්ති වෙන්න ඕගොල්ලොත් වෙනත් ආණ්ඩුවක් අතර ඔයාලා තිරේ යන ලෑස්ති වෙන්න. ඒ නිසා සියලු අප්පුහාමිලාට ආණ්ඩුවක් ටර්න් වෙච්ච දවසට යන ලෑස්ති වෙන්න. දැන් මට අදාළ වෙන්නේ නැහැ අපිට. විදුලි බිල මෙවර අඩු කිරීම 137ක ආසන්න මුදලකට යන්න පුළුවන්. දැන් ගිහිලා කියලා ඉන්නකෝ වහන් සමරසිංහ මේක අන්ඩ්‍ර කුමාරගේවත් විදුලි අධි බූදලයක් නෙමෙයි මේක ජනතාවට දහන දෙන එක. දැන් විදුලි බිල වැඩිවීමත් එක්ක විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය දවසක මේ විශේෂයෙන්ම මේ ව්‍යාපාර ක්ෂේත්‍රයක් ගැන කියන බලපෑමක් ඇති වෙනවා කියලා මේ මෙහිදී අපි දැක්කා මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමේ සභාපති UK සේමසිංහ මහතා මතයක් පළ කරා මේ වැඩි කිරීම දැඩි ලෙස ඔවුන්ගේ ව්‍යාපාරයට බලපාන බව. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ මේ නොකියා කියන්නේ හාල් මිල වැඩි වෙනවා කියන කරුණු කාරණාවද? එතකොට ඊට සාපේක්ෂව අනිකුත් සියලු දේවල් වැඩි වෙන්න පුළුවන් නේද කියන තර්කය. ඒ කියන්නේ ඒ සිතුවිලි අපිට එනවනේ. ඒක හරිම සාමාන්‍යයි. මොකද හාල් මිල විතරක් වැඩි වෙනවද නැත්නම් ඔය කියන එකට සාපේක්ෂව ව්‍යාපාරයේ අනිකුත් සියලු දේවල් පාරිභෝගික ද්‍රව්‍යයන් වැඩි වෙන්න පුළුවන් නේද කියන කාරණාව. එතුමාගේ ප්‍රකාශය එතුමා කියන්නේ රජය විසින් ඔවුන්ට කිව්වේ රුපියල් 120ට ලබාගෙන 130ක උපරිමය යටතේ සහල් ලබා දෙන්න කටයුතු කරන්න කියන කාරණාව. ඒ එතුමාගේ කාරණාවෙන් කියවෙන්නේ ඒ කරන්න හැකියාව තියෙන්නේ පැවති මිල යටතේ. නමුත් මේ 115කින් විදුලි බිල වැඩිවීම කියන කාරණාව තුළේ 120ට රැගෙන 220ට දෙන්න හැකියාවක් තියෙයිද කියලා ප්‍රශ්නයක් මතු කරන එතුමා කියනවා. ඉතින් එහෙම වුණොත් ඉදිරියට සිදු වෙන්නේ හාල් මිල ඉහළ යාමක් නැවත වෙන්න පුළුවන් කියලා. ඒකට ඒක මේ රටේ ජනතාවට කොහොම බලපායිද? ඒ නිසා රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි කියන කරුණාව එතුමා ඉන්න අපිට විශ්වාස කරනවා. රජය ඒ සම්බන්ධයෙන්ුත් යම්කිසි නිසි පිළිතුරක් ලබා දිය යුතුයි. අපි සභාපතිවරයා සඳහන් කරේ මහජන උපදෙස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරේ නම් මේක ව්‍යාපාර ක්ෂේත්‍රයට බලපාන්නේ නැහැ දැඩි ලෙස කියන එතුමන්ලා කියනවා නෑ මේක අපිට බලපානවා අපිට මේකෙදි මිල සංශෝධනයකට යන්න වෙන්න අවස්ථාව ලැබෙවි කියලා. අපි එතුමාගේ ප්‍රකාශය අහලා බලමු. ඇත්තටම පහුගිය කෙටි කාලයක් තුළ අපි යම් ස්ථාවරයක සහල් මිල පවත්වා ගැනීමට සමත් වුණා. ඇත්තටම ගොවීන්ගෙන් රුපියල් 120ට වී කිලෝ එකක් මිලදීගෙන රුපියල් 230ක උපරිම සහල් මිලකට යටත්ව වෙළඳපොළ තුල සහල් ලබා දීම අපි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් විදිහට සිද්ධ කළා. අද දවසේ මෙලෙස 115ක විදුලි බිල වැඩිවීමක් සිද්ධ වුණොත් ඇත්තටම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් විදියට අපටත් විශේෂයෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන්ටත් සමස්ත වී මෝල් කර්මාන්තකරුවන්ටම මේක දරා ගැනීමට නොහැකි වෙනවා. එතකොට මේ අවස්ථාවේදී රජයට අවධාරණය කරන්නේ රුපියල් 120 මිලකට යටත්ව වී මිලදීගෙන රුපියල් 230කට අඩු මිලකට වෙළඳපොළ තුලට සහල් ලබා දෙමින්
කටයුතු කළ සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම මත මහජන උපයෝගිතා කොමිෂන් සභාවමිතින් 15%ක විදුලි වැඩි කිරීමක් නිර්දේශ කරලා තියෙනවා. එම තත්ත්වයට විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් වන විදි අපට මුහුණ දීමට හැකියාවක් නැහැ. වීමෝල් කර්මාන්තකරුවෝ විදිහට අපිට මෙම කර්මාන්තය පවත්වාගෙන යාමේදී දැවැන්ත ගැටලුවකට මුහුණ දෙන්න විශේෂයෙන්ම උන්ගේ ආදායම අඩු වෙන්න පුළුවන්. ආයතනය පවත්වාගෙන යාමේ නොහැකියාව ඇති වෙන්න පුළුවන්. මේ තුල විශේෂයෙන්ම සහල් කර්මාන්ත ආයතන නැවත වරක් බිඳ වැටීමට ලක් විය හැකියි. ඉතින් ඒ නිසා අපි රජයට අවධාරණය කරනවා, ඒ වගේම මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අවධාරණය කරනවා මෙම විදුලි වැඩිවීම ඉතාමත් ප්‍රබල වැඩි. ඒ කියන්නේ 15%ක් කියන්නේ ඉතාමත් විශාල අගයක්. කරුණා කරලා මේක මීට වඩා අඩු අගයකට ගෙනල්ලා මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා අවස්ථාවක් සලසන්න. එසේ නැති වුණොත් විශේෂයෙන්ම නැවත වරක් මේ රටේ පාරිභෝගිකයාට මෙම සහල් මිල සම්බන්ධයෙන් සහල් මිල වැඩි වෙලා ඔවුන්ට මෙහි බර දරා ගන්න සිදුවීමේ ඉඩ කඩක් තිබෙනවා. දැන් වීමෝල් හිමියන් එහෙම නැත්නම් සහල් වලට මේක මේ විදිහට බලපානවා නම් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේක හාල් වලින් නවතීද නැත්නම් සිල්ලර කඩේ තියෙන සාමාන්‍ය පාරිභෝගික ද්‍රව්‍යයේ ඉඳන් මේක බලපාන්න පුළුවන්. ඒක තමයි සරල සාමාන්‍ය. මොකද ව්‍යාපාරිකයෝ මේ සියල්ල තමන්ගේ ලාභය ඇතුලේ හිතන නිසා. කොහොමුණත් රජයේ විදිහට රජයේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් අදහස් පළ වෙලා තිබා පසුගිය සතිය පුරාවටම විශේෂයෙන්ම වෛද්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා අදහස් පළ කිරීමේදී එතුමා කිව්වේ විදුලි නිෂ්පාදන පිරිවැයට ගැලපිය යුතුයි. ඒ නිසා මේ තමයි රජයේ ස්ථාවරය කියලා. එතුමා කියනවා රජයේ ස්ථාවරය වෙන්නේ විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැලපිය යුතුයි කියන ස්ථාවරයේ රජයේ ඉන්නවා කියන කාරණා එතුමා කියනවා. ඉතින් එතුමා සඳහන් කරනවා මේ කාරණාවේදී විශේෂ අපි දැක්කා පුවත්පත්වල අරුණ පුවත්පතේ සහ දිනමින පුවත්පතේ අපි දැක්කා එතුමා කියනවා විදුලි බිල වැඩිවීම දෙසැම්බර් වලට වඩා අඩුයි. 2024 දෙසැම්බර් මාසෙට වඩා අඩුවෙන් තමයි මේ විදුලි බිල වැඩි වෙලා තියෙන්නේ. ඉච්චර වැඩි වෙලා නැහැ. හැබැයි ඊට අඩුවෙන් තමයි වැඩි වෙලා තියෙන්නේ කියන කාරණාව. ඒ වගේමයි එතුමා කියනවා මේ සම්බන්ධයෙන් මේක අපි අපේක්ෂා කරේ මෙච්චර වැඩි වෙන්න නෙවෙයි. පුංචි ගැටලුවක් තියෙනවා. කොහොම හරි වැඩි වෙලා කියන කාරණාව. ඒක අඩු වෙලා නැහැ. වැඩි වෙලා තියෙන්නේ 2024ට සාපේක්ෂව වේවා පසුගිය වසර 10ට සාපේක්ෂව වේවා වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව මේක කොහොම බාරගන්නද කියන කාරණාවයි අපිට හිතන්න වෙන්නේ. වෛද්‍ය එතුමන්ගේ රජ අමාත්‍යවරයා විදිහට එතුමාගේ ප්‍රකාශය වෙන්නේ රජයේ ස්ථාවරය වෙන්නේ මෙන්න මේ කියන කාරණාව. එතුමා මාධ්‍ය ප්‍රකාශනයේදී ඒ කාරණාව සඳහන් කරා පසුගිය සතියේදී. එතකොට ඒ කරුණු කාරණා අතර දැන් මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් සියල්ල පළ වෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා අදහස් පළ කරනවා. එතුමාගේ අදහස එතුමා කියනවා මේ IMF එකට අවශ්‍ය විදිහට ඊළඟ වාරිකය ලබා ගැනීමේ අරමුණෙන් තමයි විදුලි බිල වැඩි කිරීම කරේ කියලා. දැන් පසුගිය කාල සීමාවේ වේදිකාවල් වල මැතිවරණ වේදිකාවල අපි දැක්කේ ජාතික ජනබලවේගය තමන්ගේ මැතිවරණ වේදිකාවල කිව්වා අපි IMF පදයට නටන්නේ නැහැ. අපි IMF පදයට සියල්ල කරන්නේ නැහැ කියන කාරණාව. ඉතින් මෙන්න මේ ගැන සඳහන් කරන්නේත් පක්ෂ මතවාදීන්මයි. ඔවුන් කියන්නේත් මේ එහෙම කියපු රජය තමයි දැන් මේ IMF එක ඊළඟ වාරික ලබා ගන්න සඳහා ජනතාව මත මේ බර පැටවුවේ කියන කරුණු කාරණාව. ඒ වගේම විපක්ෂ නායකවරයාත් සඳහන් කළා තිබ්බා මාධ්‍ය අපි දැක්ක මාධ්‍ය තුල එතුමා කියනවා වේදිකාවක් ගානේ ගිහිලා කිව්වේ 133ක් විදුලි බිල අඩු කරනවා කියලා. දැන් අවසානයේ කරේ ජනතාව රැවටීමක් දැන් කරලා තියෙන්නේ 15%කින් විදුලි බිල වැඩි කිරීම කියන කාරණා. මේ කාරණාව කියන්නේ හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහත්මයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා. අපි මේ කාරණා දෙක බලලා ඉමු. විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැලපිය යුතුයි කියන ස්ථාව රජයේ ඉන්නවා. දෙසැම්බර් මාස තිබුණු විදුලි බිලට වඩා කිසිසේත් විදුලි බිල වැඩි වෙන්නේ නැහැ. කර්මාන්ත වලටත්, ගෙවල් වලටත්, අනික ටෝටල් ක්ෂේත්‍රයටත් කිසිම තැනක දෙසැම්බර් මාසයේ ඔබ ගෙවපු විදුලි බිලට වඩා වැඩි නොවන විදුලි බිලක් ඔබට ලැබෙවි. ඒ වෙනුවෙන් රජය කටයුතු කරනවා. විදුලි බිල වැඩි කිරීමට ප්‍රථම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලිපියක් එවනවා උපයෝගිතා කොමිෂන් සභාවට. ඔහු කියනවා බිලියන 52.3ක 2025 එන්න තියෙනවා ලොස් එකක්. ඒ වගේම කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගහලා තියෙන ගිවිසුමත් එක්ක මේ අයගේ තිබෙන ඊළඟ වාරිකය ගන්න නම් අපිට විදුලි බිල වැඩි කරන්න ඕනේ. ඒ නිසා කරුණා කළා මේක වැඩි කරන්න කටයුතු කරන්න කියලා මෙහෙම ලියුම් ගන්න මේ රටේ මුදල් අමාත්‍යාංශ ලේකම්ට කිසි බලයක් නැහැ. අනිත් එක තමයි මේ අවුරුද්දේ සිද්ධ වෙන්නා වූ පාඩු පිළිබඳ තියෙන තත්ත්වයන් වලට මේ අවුරුද්දේ බිල වැඩි කරලා වැඩ කරන්න බෑ. මේ රජය රටේ ජනතාවට කරපු ප්‍රකාශ අමුවේ උල්ලංඝනය කරලා ජනාධිපතිවරයාම කරපු ප්‍රකාශ බොරු බවට පත් කරලා විදුලි ගාස්තු වැඩි කරන්නට
මේ ගත්තු ක්‍රියාමාර්ගය මේ රටේ විදුලි පාරිභෝගික ජනතාවගේ අයිති අමුවේ උල්ලංඝනය කිරීමක් හැටියට අපි දකිනවා. 15%කින් විදුලි ගාස්තු වැඩි කිරීම නොවේ ඔබ කළ යුත්තේ. ඔබ කළ යුත්තේ වේදිකාවක් පාසා කියපු ආකාරයට 33%කින් විදුලි බිල අඩු කිරීම. දැන් ඒ වගේම අපි දැක්කා පසුගිය සතිය තුල මේ මාධ්‍ය තුල පුබුදු ජාගොඩ මහත්මයාත් මේ සම්බන්ධයෙන් මේ විදුලි බිල වැඩිම සම්බන්ධයෙන් මතක හිතක් පළ කරලා තිබුණා. එතුමා අදහස් දක්වා තිබුණා. දැන් විශේෂයෙන්ම එතුමා ඒක තැනදී කියනවා මේ යන්නේ අවසානයේ පෞද්ගලිකීකරණය කිරීම සඳහා යන මාවතද මේ කියන කාරණාව සැකයක් මතුවෙනවා කියලා. මේ සියල්ල අවසානයේ යන්නේ අපි එතනටද කියන කාරණාව දැන් සහ විශේෂයෙන්ම මේ සඳහන් කරන්නේ මේ සූර්ය බල පද්ධතිය දැක පසුගිය කාල සීමාවේ සූර්ය බල පද්ධතියින් ප්‍රධාන පද්ධතියින් ඉවත් කරන්න කියන ඉල්ලීම කරා. දැන් අපිට ඇත්තට මේක විකල්ප තියෙනවානේ. අපිට යන්න පුළුවන්. අපි විශ්වාස කරනවා මේ විදුලි බිල ප්‍රශ්නෙට අපි උත්තරයක් හොයන්න ඕනේ. පක්ෂ විපක්ෂ කෙසේව හොයවා මේකට උත්තරයක් අවශ්‍යයි. තිරතාර විසඳුමක් අවශ්‍යයි. ඉතින් අපිට පුළුවන් අපි මේ රටට නිතරම ඌව වැටෙනවා. ඉතින් අපිට පුළුවන් සූර්ය බලය පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අපි තවත් විකල්ප ක්‍රමවේද වලට යන්න. ඒක තමයි වැදගත් වෙන්නේ කියලා විශ්වාස කරනකොට ඒ තුල මේ ප්‍රශ්නෙට උත්තරයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙයි. නැත්නම් මේ හැමදාම මේ සංශෝධනය ඇතුලේ එක පාර්ශවයක් විසින් චෝදනා කරනවා තව පාර්ශව චෝදනා කරනවා චෝදනා මතම අපි රැඳෙන්නේ නැතුව අපි විශ්වාස කරනවා මේකට නිවැරදි දැක්මක් ගමන් මගක් අනාගතය තුල මේ රටේ හදන්න ඕනේ. ඒතර මේ ප්‍රශ්න කොටකට උත්තර හම්බ වෙයි. මේ විදුලි බිල ගැන කතා කරපු මේ සතිය පුරාවටම අපිට ඒක දැනුණා. ඉතින් අපි විශ්වාස කරනවා අනාගතය තුල ඒ වගේ දැක්මක් ඇතුව යම්කිසි වැඩපිළිවෙලක් නිර්මාණය වේවි කියලා අනාගතයේ කවුරුන් හෝ වේවා ඒ දැක්ම ඇතුලේ යමක් කරෝතින් මේ ප්‍රශ්න උත්තරයක් හම්බෙයි. දැන් මේ එතුමා විශේෂයෙන්ම පූජ්‍ය මහත්මයා චෝදනා කරන්නේ මේ පෞද්ගලිකීකරණයට යන මාවත තමයි මේ කියන කරුණු කාරණාව සහ රජය විසින් ලාභය ජනතාවට ලබා නොදී ඒ ලැබුවා වූ ලාභයත් ලබා නොදී ජනතාවට සහන දෙන්නේ නැහැ. විශේෂයෙන්ම මහා ව්‍යාපාරිකයන්ට සහන දෙන උත්සාහ කරන මේ වගේ චෝදනා රැසක් එල්ල වෙනවා රජයේ පාර්ශවයට මේ කාරණාව සම්බන්ධයෙන්. ඒ වගේමයි විශේෂයෙන්ම දැන් මේ ජනතාව අතරත් ගැටලුවක් තියෙනවා. මොකද අපි දැක්ක පහුගිය කාල සීමාවේ මේ සම්බන්ධයෙන් ජනතාවගේ මත විමසීමක් සිදු කරා. ලංකාවේ සෑම තැනම ගිහිල්ලා අදහස් අරගත්තා මේ විදුලි බිල වැඩි කරන්න කලින්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජනතාව කිව්වද විදුලි බිල වැඩි කරන්න අපි එකගයි කියලා. ඒ වගේ ප්‍රශ්නත් මතුවෙනවා. අපි දැක සමාජ මාධ්‍ය තුල සහ ප්‍රධාන මාධ්‍ය සියල්ලේ මේ වගේ ප්‍රශ්න අහලා තිබ්බා. මේ කියන්නේ මිනිස්සු කිව්වද වැඩි කරන්න විදුලි බිල ඒගොල්ලෝ එකඟ වුණාද මේ කාරණාවට කියන කරුණු කාරණාව. ඒ නිසා මේ ගැනත් අපිට පොඩ්ඩක් හිතන්න වෙයි. කොහොම වුණත් අවසානයේදී අද වෙද්දී 15%කින් විදුලි බිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ සියලු දේවල් අතර මැතිවරණ වේදිකාවල් වල අපිට ඇහුණා 33%කින් විදුලි බිල අඩු කරනවා කියලා කිව්වා කියන කාරණාව සඳහන් කරනවා මෙතුමා විසින්ම මැතිවරණ වේදිකාවේදී කිව්වා 33%ක් අපි අඩු කරලා දෙනවා ජනතාවට සහන කියලා. ඉතින් නිරන්තරයෙන් මේ කාරණාව කියවෙන්නේ මේක මේ මාධ්‍ය තුල අපි හැමෝම දැක්ක කරුණු කාරණාවක් නිසා. ඒ වගේමයි ද වෘත්තීය සමිතිය විශාල ප්‍රමාණයක් මේ වෙද්දි මේ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාවය පළ කරනවා. වැඩි නොකර බැරි කරතා වැඩි කරේ. ඒකට එක හේතුවක් තමයි IMF එකෙන් කියලා තියෙනවා අනිවාර්යයෙන් මේලා ඒගොල්ලන්ගේ ඊළඟ වාරික වෙන්න විදුලි බිල අනිවාර්යයෙන්ම ඒක ලාභ ලබන තත්ත්වෙ නෙවෙයි. ජනනය ඒ වගේම බෙදා හැරීම කියන මෙන්න මේක ඒකට යන කොස්ට් එක එකතු කරගන්න පුළුවන් විදියට මේක මෙව කරන්න කියන. වගකිව යුතු වෘත්තීය සමිතියක් විදිහට ලංකා විදුලි බල මණ්ඩලයේ අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. විදුලි බිල වැඩි කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ වෙලාවේ. මේ ජලාශවලට වර්ෂාපතරය ලැබෙනවා. ඒ තියෙද්දිත් මේ 15%කින් විදුලි බිල වැඩි කිරීම කිසිසේත්ම අපි අනුමත කරන කාරණාවක් නෙවෙයි. එතකොට අද ජල විදුලිය කීයද නිෂ්පාදන වියදම? අපි දන්නවා සීරෝ ගොඩක් ඒවයි. නමුත් අද විදුලි බිල සකස් කරලා තියෙන කීයටද කියලා ගණන් හදලා බලන්න. 2024 වර්ෂයේ මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 148ක්. එතකොට ඔය කියන කොස්ට් රිෆ්ලෙක්ට් නුණා. වේදම් ප්‍රතිනිරූපණය නම් උනේ රුපියල් බිලියන 148ක් ලාභ ලබන්නේ කොහොමද? එසා පැහැදිලිව මේක සම්පූර්ණ වංචාවක්. සිවිල් සංවිධාන නියෝජිතින්ද මෙම තත්ත්වය හමුවේ තමන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතාව අනාවරණය කළා. රටම අඳුරු කර වඳුරගේ හානියත් මේකට දාලා තියෙනවා. මේ අගක් මුලක් නැති ණය බිලියන 14ක් මේ සමීකරණයට ඇතුළත් කරලා තියෙනවා. දැන් එහෙම ගන්න බෑ. කොමිෂන් සභාව ලැජ්ජ නැතුව 2025 ජනවාරි 18ට පෙර තිබුණු ගණන් සංසන්දනය කරා. මේවා කවදාවත් කරාද? කොමිසම ලැජ්ජයි. අපිට දැන් ලක්ෂ 5ක වෙන විදුලි බිල අනිවාර්යෙන් 15%ක වැඩි වුණයි කියන්නේ ලක්ෂ 6මාරක් 7ක් පවට පරිවර්තනය වෙනවා. අපි මේ සීන මවමින් පත් කරපු රජයක් නේද? රජයක් හැටියට අපිට දීපු පොරොන්දු කෝදේ හැම්දුරුනේ අපි අන්තාසරණ වෙනවා. කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ට අපි අරගෙන බලමු. මොකද රංජන් අපිත් එක්ක හිටපු සතන් සගේ. රංජන් සහෝදරයා මං ආනන්ද පාලිත. මොකද විදුලි බිල ගැන කතා කරන්න. ඒක මොකද විදුලි බිල වැඩි කරලා තියෙනවා. වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කරලා තියෙන මොහොතක. හරි කරගෙන යන්න. වර්තමාන ආණ්ඩුව
දිගින් දිගටම කිව්වේ 133කින් අඩු කරනවා කියලා. ඒක කොල්ල කෑව මේ ආණ්ඩුව. එතකොට විදුලි ගාස්තු වැඩි කරන්න එපා කියලා බහුතරේ කියද්දි කොමිසම තීරණය කරන විදුලි ගාස්තු වැඩි කරන්න ඕනේ කියලා මහජන අදහස් විමසීමක් කරේ මොකටද කියලා කොමිසම තමයි ඇවිල්ලා උත්තර දෙන්න ඕනේ. මහජන අදහස් විමසීමේදී කිසිම කෙනෙක් කරුණු දැක්වේ නැහැ විදුලි බිල වැඩි කරන්න. නමුත් කොමිසම මේ නිර්දේශය ක්‍රියාත්මක කරා. අපේ සංඝම් අපි ඉදිරියේදී අධිකරණයේ ක්‍රියාමාර්ග වලට යන්න අපි කටයුතු කරනවා. කොමිසම මේ ගත්ත ක්‍රියාමාර්ගයට විරුද්ධව. දැන් මේ ඕන් අහන ප්‍රශ්න තමයි විශේෂයෙන්ම දැන් ලංකාව අපි දන්නවා පහුගිය කාල සීමාවේ ඕනෑතරම් වර්ෂාව ඇදහැළුණා ජලාශ පිරුණා. එතකොට ජල විදුලි නිෂ්පාදනය ඇතුලේ මේකට සහනයක් නැද්ද? එතකොට ජල විදුලි නිෂ්පාදනය කියන කාරණාව ඇතුලේ ඔය කියන විදිහට පාඩු ලැබුවා නම් ඔයකේ ඒතර ඒ ලැබුණු වාසිය ජනතාව පැත්තටපත් වෙන්නේ නැද්ද? මේ තමයි මේ වෘත්තීය සමිති පැත්තෙන් ඇහෙන ප්‍රශ්න මාධ්‍ය තුල අපි දැක්ක මේ ගැටලුව සම්බන්ධයෙන්. එතකොට ඒ වගේමයි මේ වඳුරෝ පැනලා කාලයක් අපි දැක්ක රටටම කරන්ට් නැති වෙලා ගියා වඳුරෙක් පැනනවා කියලා. එතකොට ඒ චෝදනා කරනවා ඒ ලැබුණු ඒ වෙච්ච පාඩුවත් මේ වෙලාවේ ජනතාව ලබා ගන්න උත්සාහ කරනවායි කියන චෝදනාව මේ වෘත්තීය සමිති සියල්ල ගෙන එනවා. එතකොට එක වෘත්තීය සමිතියක් එක වෙනකොට මේක හොඳයි කරන්න ඕනේ මේ කළ යුතුයි කියලා මේ අනිත් පැත්තෙන් වෘත්තීය සමිතිය ගෙන එන්නේ මේ වගේ අදහසක්. ඉතින් මේ සියලු අදහස් ඇහුවම ගැලපුණාම අපිට හිතන්න වෙනවා මේ කරුණු කාරණාව කොහොම කරත් ජනතාවගේ පැත්තෙන් නම් ජනතාවට ආයි පාරක් වැටෙන බරක් ජනතාවට තවත් මේක අනපේක්ෂිත බරක් විදිහට තමයි ජනතාව දකින්නේ. ජනතාවගේ අදහස් මාධ්‍ය තුල අපි දැක්කම සමාජ මාධ්‍ය හා සියලු මාධ්‍ය තුල අපි දැක්කම ඉතින් කොහොමුණත් දැන් මේ මෙච්චර වැහැලත් ඇයි අපේ විදුලි බිල වැඩි කරන්නේ? මෙච්චර ජල විදුලි බිලත් ඇයි වැඩි වෙන්නේ? ඒතකොට මේකට අපිද වග කියන්න ඕනේ මේ කියන කරුණු කාරණා. ඒතකොට ඒ වගේමයි බිලියන 148ක ලාභයක් ලබලා තියෙනවා කියන එක පෙර වර්ෂයේදී. ඒතකොට ඒ ලාභය ජනතාවටපත් වෙන්නේ නැද්ද? මේ වගේ බොහෝ දේවල් කතා බහට ලක් වුණා. ඒ නිසා මේ හැම දෙයක් ගැනම අපි සලකා බලනකොට අපිට හිතන්න වෙන්නේ ජනතාවට ඇත්තටම මේ වාසිය ලැබෙන්නේ නැත්තේ ඇයි? ජනතාවට මේ වාසිය ලැබුණාද නැත්නම් එහෙම නැත්නම් ඔය කියන විදිහට මෙය රැක ගැනීම සඳහා විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවගෙන සහ තවදුරටත් ජනතාවට හොඳ සේවයක් සපයන්න මේක මේ ආකාරයෙන් අරගෙන යනවද මේ කියන කරුණු කාරණා සියල්ල අපිට හිතන්න පුළුවන් මේ සියලු අදහස් එකට කැටි කරගත්තාම අවසාන වශයෙන් කොහොමුණත් මේ සමාජ මාධ්‍ය තුල අපි දැක්කා අපූර්ව ප්‍රකාශයක් අපි දැක්කා විශේෂයෙන්ම වර්තමානයේ කඩුවෙල නගර සභාවේ නගරාධිපතිතුමා විශේෂයෙන්ම විදුලිය සම්බන්ධයෙන් එදා ඉඳන්ම බොහෝ සෙයින් කතා බහ කරේ. ඉතින් එතුමා කියලා තියෙනවා මේ ජනතාවට කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. මේක මේ අපි එදා විරුද්ධුණා තමයි. හැබැයි දැන් මේකට විරුද්ධ වෙන්නේ නැහැ. මොකද දැන් මේක ජනතාවත් කැපකිරීමක් කරලා මේක රැකගමු. මේ රැකගන්න ජනතාව කැප කරන්න ඕනි කියන කාරණාව. ඉතින් සමාජ මාධ්‍යවල අපි දැක්කා මේ කාරණාව සංසරණය වෙනවා. ඉතින් ජනතාව කැපකිරීමක් කළ යුතුයි කියන කාරණා එතුමා කියන්නේ. ඉතින් ජනතාව කැපකිරීමක් නොකලාද ජනතාව කොයිතරම් කැපකිරීම කරනවාද කියන කාරණාව අපිට හිතන්න වෙනවා. හැමදාම ඒතර ජනතාව මතම කැපකිරීම පටවනවාද? එතකොට මේ ලැබෙන ලාභය වාසිය ජනතාවට එන්නේ නැද්ද කියන කරුණු කාරණාවත් හිතන්න වෙනවා සහ ජනතාව ඒ ගැනත් අහනවා. මේ තමයි ගෙවිලි සතියේ ප්‍රධාන මාතෘකාවක් උනේ විදුලි බිල. අපි හැමෝම බලන් ඉන්න මාතෘකාවක් නිසා. ඉතින් මේ සතියේ මේ ගැන ගොඩක් වැඩියෙන් කතා බහ කරා. තවත් කරුණු කාරණා රසක් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිවලදී කතා කරන්න. ඉතින් මේ සතියේ ප්‍රධානම මාතෘකාව උනේ විදුලි බිල වැඩිවීම 115කින් වැඩිවීම. ඒ සම්බන්ධයෙන් තමයි මේ සියලු මතවාද සහ අදහස් අපි මේ ආකාරයෙන් ගෙනාවා. ඉතින් බලමු එළබෙන සතිය මොනවා වෙයිද දන්නේ නැහැ. දවස් 7ක් ඇතුළේ ඕනෑතරම් දේවල් වෙන්න පුළුවන්. ඒ දවස් 7 ඇතුළේ වෙන විශේෂ දේවල් සහ ප්‍රධාන දේවල් ටික අපි මේ විදිහට YouTube අවකාශයේ කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ වතගොත හොයනවා. එහෙනම් රැඳී ඉන්න අපි ආයි හමු වෙමු තවත් මේ වගේ වීඩියෝ එකකින්.